පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ සමකාලීන නර්තන ආකෘතියේ දේශීය මුහුණුවර Mr. Iresh Madhuwanta Piris, University of the Visual and Performing Arts. සුබෝදයසනක් ඔබ සැමට විද්වත් පරීක්ෂක මණ්ඩලයෙන් අවසරයි. ජාත්‍යන්තර ප්‍රාසංගික කලා සම්මන්ත්‍රණය සඳහා මගේ පරීක්ෂණ මාතෘකාව සමකාලීන නර්තන ආකෘතියේ දේශීය මුහුණුවර. සමකාලීන තේමාවන් වස්තු විෂය කරගනිමින් ස්වභාවික චලනයන්ට මුල් තැනක් දෙමින් සිදු කරන නර්තන නිර්මාණ සමකාලීන නර්තන ලෙස හඳුන්වා දිය හැකියි. සමකාලීන නර්තනය යනු බැලේ නර්තනයට හා නව නර්තනයට ප්‍රතිශාරයක් ලෙස ගොඩනැගුණකි. බොහෝ නර්තන විචාරකයින් විසින් සමකාලීන නර්තනය හඳුන්වා දී ඇත්තේ පශ්චාත් නව නර්තන ආකෘතියක් ලෙසය. මෙය සම්භාව්‍ය බැලේ නර්තනයට හා නව නර්තනයට ඒකාබද්ධ නිර්මාණයක් වුවද නව නර්තනයට පෙර එය බිහි වී ඇති බවටද මතයක් පවතී. වර්තමාන සමාජය තුළ සමකාලීන පදය තරමක් නොමග යවන සුළු ආందోලනාත්මක පදයකි. එනිසා අපි මේ පිළිබඳ තියෙන නිර්වචන කිහිපයකට අවධානය යොමු කරමු. සමකාලීන නර්තනය යනු සමකාලීන මිනිසා පිළිබඳව කතා කරන නර්තන නිර්මාණ වේ. ක්‍රමවේදයේ සමකාලීන වේ නම් එය සමකාලීන නර්තනයන් වේ. යම් කිසි නර්තන නිර්මාණයක් සමකාලීන ප්‍රස්තුතියක් මුල් කරගනිමින් මෙතෙක් හදා බලා නැති චින්තනයක් සමග නිර්මාණයක් බිහි කරන්නේ නම් එය සමකාලීන නර්තනයක් ලෙස හැඳින්විය හැකියි. සමකාලීන නර්තනය යනු නූතන නර්තනයේ දිගුවක් ලෙසද හැඳින්විය හැකියි. මේ නිර්වචනයන් අධ්‍යයනයෙන් අප පරිශ්‍රණයේ පහසු සඳහා මා යම් කිසි අර්ථකථනයක් සමකාලීන නර්තනය පිළිබඳව ගොඩනගනවා. එය මේ මොහොතේ අප සිටින තැන, අප සිටින රට, අප සිටින ලෝකය, අප සිටින කාලය අනුව සිදුවන දේ පිළිබඳව අපගේ දෘෂ්ටි කෝණ හරහා බිහිවන නර්තන නිර්මාණ සරලව සමකාලීන නර්තන ලෙස අභිඥාන්විය හැකියි. ලාංකීය සමකාලීන නර්තනයේ ගොඩනැගී ඇත්තේ සාම්ප්‍රදායික නර්තනයේ ආශ්‍රයෙන් හා විදේශීය නර්තන ශෛලීන්ගේද ආభాසය ලබමින්. සමකාලීන නර්තන ආකෘතියේ දේශීය ව්‍යවහාරය ලෙස හඳුනා ගන්නා නර්තන ආකෘතියෙහි භාවිතාව හා එහි දේශීය ව්‍යවහාරය පිළිබඳ පැහැදිලි මතවාදයක් නොතිබීම මෙම පර්යේෂණයට මූලික වූ ගැටලුවයි. ප්‍රධාන දේශීය සම්ප්‍රදායන් සහ කැමි නර්තන යනාදී නර්තනයන්ගේ සීමාවන් අභිබවා ගොස් නව නිර්මාණ බිහි කරමින් දේශීය නර්තන ශිල්පීන් ලාංකේය සමකාලීන නර්තන ආකෘතිය ගොඩනගා ඇත. ඒ සඳහා ශ්‍රේජුව විදේශීය ආభాසයද ලැබී ඇත. එලෙස විවිධ වූ දේශීය සම්ප්‍රදායන්ගේ ආభాසය ලැබමින් මෙරට ආරම්භ වූ සමකාලීන නර්තනයේ අධ්‍යයන ස්වභාවය ලෙස සහ දේශීය සමකාලීන නර්තනයේ උදෙසා සාම්ප්‍රදායික නර්තනයන් සහ විවිධ නර්තන ආකෘති යොදාගෙන ඇති ආකාරය මෙමගින් අධ්‍යයනය කෙරේ. පරිශ්‍රණ ආරම්භන විදිහට සාම්ප්‍රදායික නර්තන ඇසුරු කොටගෙන ගොඩනැගුණු ලාංකේය සමකාලීන නර්තන ආකෘතියක්ව පවතී යන්න හඳුනා ගැනීම සහ එහි ස්වරූපය හඳුනා ගැනීම ප්‍රධාන අරමුණ වන අතර උපාරමුණු ලෙස ශ්‍රී ලාංකේය සමකාලීන නර්තන භාවිතයේ වත්මන් ස්වරූපය, පරිණාමය වන ස්වභාවය හා ප්‍රවණතා හඳුනා ගැනීම, ශ්‍රී ලංකාවේ සමකාලීන නර්තනයේ විදේශීය ආభాසය අධ්‍යයනය කිරීම, විවිධ නර්තන ශෛලීන්ගේ මූලිකාංග සමකාලීන ප්‍රකාශන හැඩගස්වන ආකාරය විශ්ලේෂණය කිරීම කියන උපාරමුණු හරහා මේ පරිශ්‍රණය ක්‍රියාත්මක කරනවා. පරීක්ෂණ ක්‍රමවේදයේ විදිහට විස්තරාත්මක පරීක්ෂණයක් ලෙස මෙම පරීක්ෂණය මෙහෙවන අතර ගුණාත්මක දත්ත පදනම් කරගනිමින් දත්ත එකතු කර දත්ත විශ්ලේෂණය කර ඇත. එහිදී ප්‍රාථමික මූලාශ්‍ර යටතේ වීඩියෝ පට සම්මුඛ සාකච්ඡා, ද්විතීයික මූලාශ්‍ර යටතේ පොත් ලිපි සංස්කරණ, පරීක්ෂණ ලිපි සහ නර්තන විචාර මෙහිදී භාවිතා කර ඇත. දත්ත විශ්ලේෂණයේදී අවධානය යොමු කරන ලද්දේ චලන වචන මාලාවේ තේමා හඳුනා ගැනීම, නර්තන ව්‍යුහයන් සහ දේශීය හා විදේශීය නර්තනවල බලපෑම පිළිබඳව. සමකාලීන නර්තනය යනු මා පෙරදී සඳහන් කළ පරිදි
බටහිර සංස්කෘතියෙන් ප්‍රභවය ලබා ලොව පුරා ප්‍රචලිතව පවතින චලනය ප්‍රධාන මෙවලම ලෙස භාවිතා කරමින් සිදු කළ හැකි ස්වයං ප්‍රකාශන මාධ්‍ය. එලෙස බටහිරින් ප්‍රභවය ලැබූ මෙම නර්තන සංකල්පය එක් එක් රටවල් තම සංස්කෘතියට අනුකූලව චලන මූලාශ්‍රයන් ගොනු කරගනිමින් නිර්මාණකරණයේ නියැලිත. නමුත් ශ්‍රී ලංකාව තුළ සමකාලීන නර්තනයේ භාවිතයන් දෙස අවධානය යොමු කිරීමේදී නිර්මාණ බහුතරයක නිර්මාණ සංකල්පයෙන් දේශීයත්වයේ පිළිඹු වූද ඒ සඳහා භාවිතා කර ඇති චලන මූලාශ්‍රයන් බටහිර සංස්කෘතියට ගැති බවක් දක්නට ඇත. ඒ අනුව නිර්මාණ සංකල්පය සහ චලන මූලාශ්‍රයන් පවා දේශීය ආභාසයෙන් නිර්මිත දේශීය සමකාලීන නර්තන කෘති දිග්ගයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී. එනම් මහේෂ් මොගලිය මහතා විසින් නිර්මාණය කරන ලද නර්තනාවර්තන සහ වෙන්රි පෙරේරා විසින් නිර්මාණය කරන ලද කෙසෙල් මඩුව සමකාලීන නර්තන කෘතිය. මෙම නර්තන කෘති විශ්ලේෂණය කිරීමේදී නිර්මාණකරුගේ නර්තන අභිප්‍රාය, චලන වචනමාලාවේ තේමා හඳුනා ගැනීම, ඒ වගේම නර්තන ව්‍යුහයන් සහ දේශීය විදේශීය නර්තනවල බලපෑම පිළිබඳ මෙහිදී විශ්ලේෂණයේ අවධානය යොමු කරලා ඇති. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේ නිර්මාණ අභිප්‍රාය නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ අභිප්‍රාය විශේෂයෙන්ම මෙවැනි නර්තන ශාස්ත්‍රයක් තුළ බිහිවන නිර්මාණ පිළිබඳ අධ්‍යයනයේදී අවශ්‍ය වෙනවා. මොකද වියුක්ත ලක්ෂණ සහිතව තමයි මේ සමකාලීන නර්තනයන් ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙවැනි වියුක්ත ලක්ෂණ සහිත නිර්මාණයන් මතු පිටින් දෘශ්‍ය වෙන දේවල් අධ්‍යයනයෙන් පමණක් මෙහි හරි අර්ථ ගැඹුරු අර්ථයන් අපිට තේරුම් ගන්නට හැකියාවක් නැහැ. එම නිසා නිර්මාණකරු මේ නිර්මාණය කිරීමේදී ඔහුගේ තිබුණු නිර්මාණ අභිප්‍රාය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් අපිට එම නිර්මාණයේ තියෙන ගැඹුරු අර්ථයන් සහ ඒ නිර්මාණය ඉතා හොඳින් රස විඳීමේ අවකාශය ලැබෙනවා. මහේෂ් මොගලිය මහතාගේ නර්තනාවර්තන කෘතිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී නර්තනාවර්තන නිර්මාණය කිරීම පළමුව ඔහුගේ නර්තන අභිප්‍රාය පිළිබඳ සාකච්ඡා කරනවා. නර්තනාවර්තනය නිර්මාණය කිරීමට බලපෑ සාධකයේ වනුයේ උඩරට නර්තන ශිල්පියෙකු ලෙස තමන් අධ්‍යයනය ලැබීමේදී ඇති වූ ගැටලු බව ඔහු පැවසියේ. ඔහුගේ වචන වලින් කියනවා නම් එහිදී මාගේ ගුරුතුමා කියනවා අත මෙතනින් තියන්න, කකුල මෙතනින් තියන්න, ඇස් දෙකෙන් අත් දිහා බලන්න ආදී ලෙස. නමුත් මෙම ක්‍රියාවලිය සඳහා මූලික වන්නේ මගේ පසුබිමයි. කුඩා කල සිටම යමක් කිරීමට මත්තෙන් ඇයි කියන ප්‍රශ්නය කුමක් නිසාද යන ප්‍රශ්න පිළිබඳව මට දැනගන්නට අවශ්‍යයි. එම නිසා නර්තනයේදී යමක් කරන්න උපදෙස් ලැබුණද ඒට හේතුව සෙවීම පුරුද්දක් වුණා. මම නර්තනයේ දෙන්න පටන් ගත්තා සිටම පැමිණි ගැටලු වශයෙන් නමස්කාරය කරන්නේ ඇයි? අත ඉහළින් තබනට බෙල්ල හරවන්න බැරි ඇයි? වැනි ප්‍රශ්න පෙන්වා දෙන්නට පුළුවන්. සාම්ප්‍රදායික නර්තනයේ නීති රීති ගොඩකින් මට අපිව රාම් කර තිබෙනවා. ඇයි මට හිතන විදිහට නටන්න බැරි? ඒ නිසා මට මාව අහිමි වෙලා යන කාරණය අවබෝධ වීම මේ නිර්මාණයට මූලික වූ ප්‍රධාන අභිප්‍රාය විදිහට ඔහු දක්වලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව සත්‍ය වශයෙන් උඩ නර්තනයේ යෙදීමෙන් සුව කිරීමේ ශක්තියක් ජනනය වන්නේද? වන්නේ නම් එම ක්‍රියාවලිය සිදුවන ආකාරය සහ එම ක්‍රියාවලිය පිළිපස්ස තිබෙන තාක්ෂණය පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වීම. ඒ වගේම දේශීය නර්තනයේ මූලාශ්‍රය ඉන්දියාව හා සම්බන්ධව පවතින බව ව්‍යවහාරයේ පැවතියද එම තර්කයේ සාක්ෂාත් කරගත හැකි ප්‍රාමාණික තොරතුරු හමු නොවීමත් මේ සඳහා අභිප්‍රායක් වෙලා තියෙනවා. ඒ හරහා සිදු කරු පරීක්ෂණවලදී නැගෙනහිර ආසියාවේ තිබෙන සීලාට් නම් මාෂල් ආර්ට් එක සමග දේශීය නර්තන චලනයන්හි සමානාත්මතා උට හමු වී තිබෙනවා. සුවපත් කිරීමේ මූලාශ්‍ර අධ්‍යයනයේදී ශරීරයේ චක්‍ර අවදි කිරීම සහ යෝග පිළිබඳව ලැබෙන දත්ත, ඒ වගේම දේශීය උඩරට නර්තනය තුළ තිබෙන රංග වින්‍යාස විධික්‍රම විමසීමෙන් පසු ඉන්දීය නර්තන කලාවන්ට සාපේක්ෂව ඉහළ තැනක මේ ස්ථානගත කළ හැකි බව අවබෝධ වීමත්, ඒ වගේම චක්‍ර ක්‍රියාත්මක වන ආකාරය ශරීරයේ තුලින් අත්විඳිමින් එය නර්තන චලන හරහා පිටතට ගෙන ආ හැකි ක්‍රම මොනවාද කියන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම පටන් ගත්තා සිට ලැබුණු පිළිතුරු නර්තනාවර්තනය බිහි කරන්නට හේතු සැපයූ බව එතුමාගේ අදහස වේ. ඊළඟට අපි මේ සඳහා යොදාගන්න නර්තන ව්‍යුහයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී උඩරට නර්තනය, යෝගා ව්‍යායාම සහ සීලාට් කියන මාෂල් ආර්ට් එක භාවිත කරලා තියෙනවා. ඒ වගේම චලන වචනමාලාවේ තේමා හඳුනා ගැනීම ගැන සඳහන් කරද්දී චලනයන් මොහොතින් මොහොත හුදකලා කිරීම නිර්මාණය පුරාට වැඩි දියුණු කර ඇත. ඒ කියන්නේ එක් අවස්ථාවකදී ආරම්භයේදී චලනය පාදවලට සීමා කරන ඉන්පසුව ක්‍රමයෙන්
කඳ කොටසට චලනය කරනවා. ඊට පස්සේ අවසානයේදී දෑත් සහ හිස කියන කොටස් වලට චලනය යොමු කරමින් ක්‍රමානුකූලව මේ චලනය වැඩි දියුණු වූ බව මේ තාක්ෂණික ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඔහු පෙන්වා දීලා තියෙනවා. දේශීය සහ විදේශීය නර්තන බලපෑම ගැන කතා කරනකොට උඩරට නර්තන ආකෘතිය තුළට සීලාට් මාෂල් ආර්ට් එකතු කරමින් මුහු කරමින් චලන නිර්මාණයන් කරලා තිබෙනවා. ඒ වගේම චක්‍ර පිළිබඳ අධ්‍යයනයේදී ඒ හා සම්බන්ධව ඔහු ලද යෝගා ව්‍යායාම සම්බන්ධ පෝසස් මෙම චලනයන් මෙම නර්තනයේ චලනයන් නිර්මාණය කිරීමට භාවිතා කරලා තිබෙනවා. ඒ අනුව මේ දත්ත විශේෂණ අනුව අපිට සංකල්පය සහ නිර්මාණ සංකල්පය සහ නිර්මාණ සඳහා පාදක කරගෙන චලන මූලාශ්‍රයන් දේශීයත්වයට නැඹුරු බව පෙනී යනවා. අනතුරුව වෙනුරි පෙරේරා විසින් නිර්මාණය කරන ලද කෙසෙල් මඩුව කියන සමකාලීන නර්තන කෘතිය වෙත අවධානය යොමු කරද්දී එහි නිර්මාණ අභිප්‍රාය පිළිබඳ කතා කරන්න ඕන. ලාංකේය සමකාලීන නර්තන කලාවක් ස්ථාපිත කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවලක් සිදු කළ ප්‍රථම ජාත්‍යන්තර සමකාලීන ඒකල නර්තන ශිල්පිනිය ලෙස වෙනුරි පෙරේරා හඳුන්වා දිය හැකිය. වෙනුරි පෙරේරාගේ නිර්මාණයන්හි සාම්ප්‍රදායික නර්තනයේ කොටස් භාවිත කරමින් නිර්මාණ කටයුතු සිදු කර ඇත. ඇයගේ මතය වන්නේ සෑම විටම සාම්ප්‍රදායික මූල්‍යයන් භාවිතා කිරීමේදී එය සාම්ප්‍රදායික අංගයක් ලෙස භාවිතා නොකොට එය නර්තනය සඳහා අවශ්‍ය මෙවලමක් ලෙස නැතහොත් තාක්ෂණික ක්‍රමයක් ලෙස භාවිතා කිරීම මගින් සම්ප්‍රදායට හානියක් නොවන බව. තවදුරටත් ඇගේ සමකාලීන නර්තන කෘති දෙස බැලීමේදී කෙසෙල් මඩුව සුවිශේෂී නර්තනයකි. මෙහිදී සාම්ප්‍රදායික නර්තනයේ පදනම ලෙස සැලකෙන ශාන්තිකර්ම යන සංකල්පය වියුක්තකරණයට ලක් කරමින් නර්තන චින්තනය වෙනත් මඟකට යොමු කරන ලදී. සෑම විටම ශාන්තිකර්ම විවිධ තේමාවන් අභිමතාර්ථ පදනම්ම සෙතක් ශාන්තියක් කිරීම උදෙසා පවත්වන ලද්දකි. යම්කිසි ආකෘතියකට අනුව මුල මැද අග පිළිවෙලක් මත දිව යන්නකි. මෙහි මූලික වන චාරිත්‍ර විධි, ගායනා, නර්තන, වාදන, දෙබස්, සංවාද ආදී අංග රාශියකින් සමන්විත වූවකි. මේ සෑම අංගයක්ම ඉතිහාසගත පුරාවෘත්තය හා බැඳී පවතී. මෙවැනි සංස්කෘතික මූලයන් රාශියක් පවතින ශාන්තිකර්මයක් සමකාලීන චින්තනය පදනම් කරගෙන නිර්මාණය කිරීම අභියෝගාත්මක ක්‍රියාවලියකි. මන්ද සම්ප්‍රදාය මුල් බැසගත් සමාජයක එසේ විවේචනාත්මක කෝණයකින් බැලීම පවා අවදානම් කාර්යයක්. ඇය කෙසෙල් මඩු නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ 2013 අගභාගයේදී වන අතර මූලික වශයෙන් මෙම නිර්මාණය සඳහා ප්‍රස්තුතිය සැපයීමේ එකල පැවති සමාජ දේශපාලන ව්‍යාපාරයන්ට ප්‍රතිචාරයක් ලෙසය. ඒ වන විට ලාංකේය සමාජයේ සිංහල බෞද්ධ එක්තරා කණ්ඩායමක් විසින් ජාතිවාදය මුල් කර ගැනීම, බෞද්ධ මැදිහත් වීම මෙන්ම සිංහල බෞද්ධ සමාජයේ ඒ සඳහා තිබූ නිහඬතාවය යන කරුණු රසක් මූලික වශයෙන් පාදක විය. සාම්ප්‍රදායික ලක්ෂණ විශාල ප්‍රමාණයක් කෙසෙල් මඩු නිර්මාණයේ දක්නට ලැබේ. ශාන්තිකර්මයේ දක්නට ලැබෙන අභ්‍යන්තර මානසික සමාජ වටපිටාව සංකේත කරමින් මේ නිර්මාණය කර ඇත. වෙනුරි පෙරේරාගේ සම්ප්‍රදාය නර්තන ආభాසය මේ සඳහා ඉවහල් වී ඇති බව පෙනුම් කෙරේ. එමෙන්ම සමාජීය සාම්ප්‍රදාය මිනුම්දඩු ප්‍රශ්නයෙන් ලක් කරමින් තම නිර්මාණයේ කාර්ය සාධනය උදෙසා කටයුතු කර ඇති බව පෙනේ. මෙම නිර්මාණය වියුක්ත තලෙහි පවතින නිර්මාණයක් බවට පත් කිරීමට අවශ්‍ය නොවූ අතර ඊට සාම්ප්‍රදායික ලක්ෂණ කිරීමෙන් නිර්මාණයෙහි දේශපාලනික පදනමක් ගොඩනැගිය හැකි බව ඇගේ මතය විය. එහිදී ඇගේ කෙසෙල් මඩු නිර්මාණය කිරීමේදී ඇගේ ප්‍රධාන නර්තන අභිප්‍රාය වී තිබෙන්නේ එබක පැවති සමාජ දේශපාලන ව්‍යාපාරයක හැසිරීම් රටාවට ප්‍රතිචාරයක් ලෙස. මේ භාවිතාගත නර්තන ව්‍යුහයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී පහතරන් නර්තනය ඒ වගේම නිදහස් විද්‍යානුකූල චලන භාවිත කර තිබෙනවා. චලන වචනමාලාවේ තේරුම් ගැනීමේදී මෙහිදී විශේෂයෙන්ම පහතරන් නර්තනයේ දක්නට ලැබෙන ආවේශ වීම, පහතරන් නානමුර අවස්ථාවේදී භාවිත නාට්‍යමය අවස්ථා වියුක්ත කරමින් නව්‍යතා ඉදිරි කර තිබීම, සිංහා අවදි කිරීම යන අවස්ථාවේදී සත්ව චලන භාවිතය මෙහිදී දක්නට ලැබෙනවා. දේශීය සහ විදේශීය නර්තන බලපෑම් පිළිබඳ කතා කිරීමේදී පහතරන් ශාන්තිකර්ම භූමිය වියුක්ත කරමින් කෙසෙල් වලින් සීමා ලකුණු කරගනිමින් පසුතලයේ යහන හෝ තොරණ වෙනුවට කෙසෙල් ගසක් පමණක් සිටුවා දේශීය ශාන්තිකර්ම භූමි ආකෘතිය වියුක්ත කරමින් සමකාලීන අවශ්‍යතාවට උචිත භූමියක් නිර්මාණය කර තිබීම මෙහිදී දක්නට ලැබෙනවා. ඒ වගේම රංග වින්‍යාසය ගැන විමසීමේදී මෙහි රංග වින්‍යාසය ධර්ම චක්‍රයක ස්වරූපයට දිශාවන් ගොඩනංවා තිබීම විශේෂ ලක්ෂණයකි. එමගින් එවකට
සමාජයේ බලයේ කේන්ද්‍රගත වීම හා ඒකාධිපත්‍ය යන කරුණු සංකේතාත්මකව පෙන්වීමට රාමු කර ගන්නා ලද ස්ථානයේ මැද නැටීම යොදාගෙන ඇත. විදේශීය නර්තන බලපෑම් කතා කිරීමෙන් සමකාලීන නර්තන කලාවේ නිශ්චිත තාක්ෂණික ශිල්ප ක්‍රම දක්නට ලැබෙන අතර එහිදී රංග වින්‍යාස කාර්ය සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිතය දක්නට ලැබේ. ඒවා නම් ප්‍රවාහ රටා සහ ශරීර නිදහස් අවකාශ චලන ගොඩනැගීම කියන සංකල්පය. මීට අමතරව තත්වාරූපීකරණය, ස්පර්ශයේ ක්ෂණික නිරූපණය කියන ආදී ක්‍රමවේදයන්ද දේශීය සමකාලීන නර්තන ශිල්පීන් සමකාලීන නර්තනය සහ සාම්ප්‍රදායික නර්තනය සම්බන්ධ කිරීමේදී භාවිතා කර ඇත. තවද සමකාලීන නර්තනය ඇති මෙවැනි ශිල්ප ක්‍රමයන් හරහා නිර්මාණකරුවන් ප්‍රධාන වශයෙන් ගොඩනගන ශක්්‍යතා හඳුනාගත හැකිය. ඒවා නම් ස්වකීය චලන මාලාවක් නිර්මාණය කර ගැනීමට හැකි වීම, නව සොයා ගැනීමගේ පරිශ්‍රණාත්මක නිර්මාණ බිහි කිරීම, ස්වකීය නර්තනයේ දැක්ම සහ චින්තනය දියුණු කිරීම පෙන්වා දිය හැකියි. ශ්‍රී ලාංකේය සමකාලීන නර්තන කලාවෙහි සාම්ප්‍රදායික ප්‍රවේශයක් ගැනීම සඳහා තාක්ෂණික ක්‍රම උපයෝග කරගත හැකිය. මේ අනුව නිගමනය වන්නේ ලෝකේ බොහෝ රටවල සමකාලීන නර්තනයන් ගොඩනැගී ඇත්තේ එම රටට ආවේනික නර්තන කලාවන් පාදක කොටගෙන. අධ්‍යයනයේදී තහවුරු වූ කරුණක් වන්නේ ලෝක සමකාලීන නර්තනය ප්‍රශස්ත කලාවක් දක්වා වර්ධනය වී ඇත්තේ එක් රටවල නර්තන ශිල්පීන් විසින් හඳුන්වා දුන් තාක්ෂණික ක්‍රමවේදයන් හේතුවෙන්. ඒ සඳහා ඔවුන් පාදක කරගෙන ඇත්තේ ඔවුන්ට ආවේනික නර්තන සංස්කෘතියයි. එසේම ශ්‍රී ලාංකේය සමකාලීන නර්තනය දේශීය නර්තන සම්ප්‍රදායන්හි චලන ඒකාබද්ධ වීමෙන් පමණක් නොව සමාජ දේශපාලන සංසිද්ධි සහ ක්‍රමික විකාශය වන කලාත්මක ප්‍රකාශනයද සමග ගමන් කරන බව විෂද වේ. ඒ අනුව දේශීය නර්තන සංස්කෘතිය මූලික කොටගෙන වර්ධනය වෙමින් පවතින ලාංකේය සමකාලීන නර්තන කලාව තුළද දේශීය ව්‍යවහාරය පිළිබඳ පැහැදිලි මතවාදයක් ගොඩනැගීමට වර්තමානයේ වන විට සීමිත තරුණ නිර්මාණකරුවන් කිහිප දෙනෙකු උත්සාහ ගන්නා බව මෙම අධ්‍යයනයේදී තහවුරු විය. ඉතිහාසයේ පටන් සංක්‍රමණික වස්තුන් වැළඳ ගැනීමේ ගුණය ජනගත වූ සමාජයක වෙනත් කලාවක් වැළඳ ගැනීම ගැටලුවක් ලෙස දැක්විය නොහැකිය. නමුත් එම කලාවන් එවැනි ස්වරූපෙන් පවත්වා ගැනීම නොව පරිශ්‍රණාත්මක අධ්‍යයනයන් මගින් නව මුහුණුවරක් නිර්මාණය කළ යුතුව ඇත. ලාංකේය සමකාලීන නර්තන කලාවද එසේ ගොඩනැංවිය යුතු සජීවී කලාවක්. හරි ඉරේෂ්, බොහොම ස්තුතියි වගේ ඉදිරිපත් කිරීමට. අපේ ඔඩියන්ස් එකටත් අවස්ථාවක් තියෙනවා. ඔයාලගේ සාකච්ඡාවත් මේ දැනුම හොමාරු කිරීමට, දැනුම සංවර්ධනය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසා කෙනෙකු අමාරු දෙයක් නෙවෙයි. හිතට ඇති වෙන ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන්. ඒ අනුව එයාව දිරිමත් කරන්න පුළුවන් අවස්ථාව ඔයාලට. සමකාලීන නර්තන ආකෘතිය දේශීය ව්‍යවහාර ලෙස හඳුනා ගන්නා නර්තන ආකෘතියෙහි භාවිතාවේ හා එහි දේශීය ව්‍යවහාරය පිළිබඳ පැහැදිලි මතවාදයක් නොතිබීම මෙම පරිශ්‍රණයට මූලික වූ ගැටලුවක්. සමකාලීන නර්තන කෘති නිර්මාණය වෙන්නේ බොහොම අඩුවේ. විරලව තමයි තියෙන්නේ සමකාලීන නර්තන කෘති විශේෂයෙන්ම මේ දේශීය මෙතන මම කතා කරන දේශීය
චලන මූලාශ්‍රයන් පදනම් කරගෙන බිහිවෙන නර්තන කෘති බිහිවෙනවත් අඩු සහ බිහි වූ නිර්මාණ ජනගත වෙලා තියෙනවා අඩුයි. ඒක නිසා දැනට පරීක්ෂණයෙන් ගත හැකි සහ ප්‍රශස්ත මට්ටමේ යයි සලකා අධ්‍යයනය කරන්න පුළුවන් නිර්මාණයන් දෙකක් විතරයි මම මෙතනදී භාවිතා කරන්නේ. ආකෘතියක් කියන්නේ හැම නර්තන ශෛලියකටම ආකෘතියක් තියෙනවානේ. දැන් උඩරට නර්තනයේ තියෙන ආකෘති ගත්තොත් ඒකට අනන්‍ය ලක්ෂණ තියෙනවා. ඒ වගේම සමකාලීන නර්තනය ගත්තත් අපි නිදහස් වීම තිබ්බට ඒක ඇතුලේ ඒ නිදහස් වීමත් යම් කිසි තැනකදී ආකෘතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නේද? එක විදිහකට සමකාලීන නර්තනය කියන්නේ අපි ආකෘති ප්‍රශ්න කිරීමටම ලක් කරන එක තමයි. එතකොට දැන් අපි සමකාලීන නර්තනය කියලා මට දැනෙන විදිහට අපි අර යුරෝපයේ බිහිව එකක් ගැන තමයි අපි කන්ටෙම්පරරි ඩාන්ස් ගැන කතා කරන්නේ. හැබැයි අපිට තියෙන්නේ පෝස්ට් කොලෝනියල් අපි අටස්විතවාදයත් එක්ක ගොඩක් මුහුණ රටක් එක්ක අපිට පුළුවන් ද ඒ යුරෝපයේ එක්තරා විදිහක බැලේ නර්තනය මුල් කරගෙන බිහි වුණු නැටුමක් අපි කොහොමද මෙහි සමකාලීන ආකෘතියට දාලා අපි ඒක ගැන කතා කරන්නේ. ඒක තමයි මටත් මේ මොහොතේ තියෙන ප්‍රශ්නය. මොකද කන්ටෙම්පරරි කියන වචනයත් එක්ක බැඳුණු හිස්ටරි එකක් තියෙනවා. මේ වචනේ පිටිපස්සේ. එතකොට අපි අර කොලොනයිසේෂන් වෙලා සහ අපේ සමාජය අපේ ලංකාවේ යම්කිසි ඉතිහාසයක් ඛණ්ඩනය වෙනවා යටත් සිටිතවාදීන් මෙහෙට ආවට පස්සේ. එතකොට අපිට තියෙන්නේ යම්කිසි තුන්වෙනි අවකාශයක්. එතකොට ඒ අවකාශයේ ඉඳගෙන අපිට තියෙන්නේ අර යුරෝපයෙන් ආපු යම්කිසි විදිහක බලපෑම් නිසා අපි පරිවර්තනය වෙලා නැහැ යටත් පිටිත කරන යන්නේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ සමකාලීන කියන එක මම හිතන්නේ අපි ආකෘති ප්‍රශ්න කිරීමටම ලක් කරන එක තමයි සමකාලීනත්වය කියලා අපි ගන්නෙ. එතකොට ඒක ආකෘතියකට වැඩිය අර පෝස්ට් මොඩර්න් ගැන කතා කරලා කියනවා නර්තන ඒකේ සමකාලීන කියන්නේ සංකල්පයක්. එතකොට ඒක ඇතුලේ දේශීය පවතින්නත් පුළුවන්. එතනින් එහාට ඕනම දෙයක් විෂුවල් ආර්ට්ස් ඕනම දෙයක් අපිට සමකාලීන කියන එක ඇතුලට ගන්න පුළුවන්. හැබැයි මේ ඒක මගේ අදහසක්. හැබැයි ඉරේෂ්ගේ මේ ඉදිරිපත් කිරීම ගොඩක් හොඳයි. ඒ කියන්නේ ගොඩක් හොඳට ඒ දේ මට දැනෙන විදිහට හදලා තියෙනවා. ඉතින් අර ආකෘතියකින් තව ආකෘතියකට අපි යනවා. නමුත් ඇත්තටම යම් විදිහකට මේ ආකෘති ප්‍රශ්න කිරීම තමයි එක්තරා විදිහකට මේ නර්තනයේ කරන්නේ කියන එක පොඩි අදහසක්. අපි මේක කන්ටෙම්පරරි ඩාන්ස් ස්ටයිල් එකක් නැත්නම් නර්තන විලාසයක් විදිහට ගන්න නැතුව එතනින් එහාට කියන්නේ කන්ටෙම්පරරි කියන්නේ හැම වෙලේම සංකල්පයක් මත පිහිටා නිර්මාණය වෙන දෙයක්. ඒකේ මත ඉඳලා තමයි අපි හැමදේම උත්සාහ කරන්න අපිට සිද්ධ වෙන්නේ. ඒකට පහතරකට වර්තද කතාකද මාෂල් ආර්ට් මේ හැම එකම අපි මූවමන්ට් වයිස් විදිහට තමයි ඇනලයිස් කරන්නේ. අපිට මේ නව චින්තනයක් ඔස්සේ සංකල්පයක් මත ඉඳගෙන සමකාලීන ප්‍රශ්නයක් ඇතුළේ ගොඩනගන්න සිද්ධ වෙන්නේ. එතකොට තමයි අපි මේක කියන්නේ හැම මොහොතේම මේක වෙනස් වෙන්න පුළුවන් තත්ත්වයක. නැවත අපි ආකෘතිගත කරනවා කියන්නේ නැවත අපි ස්ට්‍රක්චර් එකක් ඇතුළට යනවා කියන කාරණා. එතකොට මම හිතනවා ඉරේෂ්ගේ උත්සාහය සහ ඒ ප්‍රයත්නය තාම හොඳයි සහ මේ ගැන කතා කරලා යුතුයි. හැම වෙලේම ලංකාවේ අපිට දැන් දකින්න තියෙන එක තමයි සමකාලීන නර්තනයේ කියන්නේ කියවි විවිධ වූ නිර්මාණ බිහි කරන නමුත් හරියට මොකද්ද කියන එක මෙතන අපිත් තාම හොයමින් සහ නිර්මාණ කරමින් ඉන්න අපේ කන්ටෙස්ට් එක ඇතුළත කොහොමද මේක නැවත ගොඩනගා ගන්න කියන එක සම්බන්ධව. ඉතින් මම යෝජනා කරන්නේ ඒක තමයි අපි මේ අපේ දේශීය මුහුණුවර කියන්නේ අපි ශ්‍රී ලාංකීය මිනිසුන්ට ආවේනික වෙච්ච මානවීය චලනයන් ඔස්සේ කොහොමද අපි මේ ප්‍රස්තුතයන් ගොඩනගා ගන්න ඒක තමයි අපි කියන්නේ ඒ විකාතව ඉස්සරහට වැඩ කරන්න කියලා ඔබතුමා සුබ ප්‍රාර්ථනා කරනවා. ඒකට සර් එකක් එකතු කරන්න කැමතියි. ඔබතුමාගේ පර්යේෂණ ප්‍රවේශයකටනේ ඔබතුමා ඇවිත් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් මේක හයිබ්‍රිඩරි වගේ පෝස්ට් කොලොනියල් පර්ෆෝමන්ස් වගේ තියරි එකක් ඇතුලෙන් සාකච්ඡා කරන්න අපිට මීට වැඩිය මේ පර්යේෂණාත්මක ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඔය ප්‍රතිඵල වල. ඉරේෂ් ඔබට සුබ පතනවා මේ ඉදිරිපත් කිරීමට. මට මේ සාමාන්‍ය ප්‍රශ්නයක් නැතිනේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරනකොට නර්තන විෂය හදාගෙන ඔබතුමාගේ
ඉදිරිපත් කිරීමේදී කිව්වා ශාන්ති කර්මත් දැන් සමකාලීන ඒ විදිහට වෙනස් වෙලා තියෙනවා කියන එක. ඒකේ සමාජ සම්ප්‍රදායික දේවල්. එතකොට ඔබ දකින්නේ ඒක නර්තන විෂයේ උන්නතියට හොඳ දෙයක් විදිහටද නැත්නම් ඒක යම් කිසි ගුණාත්මක භාවය අඩුවීමක් විදිහට කොයි විදිහටද ඒක? ඇත්තටම මිස් අද අපි සම්ප්‍රදාය කියලා හඳුනාගෙන තියෙන්නේ අපි අධ්‍යයනය කරන්නේ කවුරුන් හරි මීට කලින් කරපු ඒ කාලයට අදාළ නිර්මාණයක්. ඒ නිර්මාණය ජනගත වෙලා සමාජය විසින් පිළිගත්ත නිසා තමයි ඒක පැවතිලා අද වෙනකොට සම්ප්‍රදාය විදිහට අපි මේ අධ්‍යයනය කරන්නේ. එතකොට ඇත්තටම සම්ප්‍රදාය කියන එක සජීවීව පවතිනට ඕන කියන මතය තමයි මම පරිශ්‍රයක විදිහට මම ඉන්නේ. එතකොට ඒ සජීවී බව රැඳෙන්න නම් කාංචනාමිස් ඉන්දිකසර් කිව්වා වගේම මේකේ තියෙන සමකාලීන ලක්ෂණ හරහා මේක වැඩි දියුණු වෙනවා නම් ඇත්තටම හොඳ ප්‍රගමනයකට යන්න පුළුවන්. මොකද එක්තරාකදී මහින්ද සර් මම විද්‍යාර්ථයෙක් ඉන්න කාලේදී අපිට කියනවා අදහසක් දක්වලා තියෙනවා කාංකාරය කියලා අද අපි ඉගෙන ගන්න දේ නෙමෙයි මුලදී තිබුණේ. ඒක ක්‍රමිකව සර් කියනවා ඒකදී අර ඉංගිනල්ුවක් කවිනල්ුවක් විදිහට. එතකොට ඒක ක්‍රමිකව දේවල් එකතු වෙලා වර්ධනලා කෝට්ටේ සියවස් පහු කරන් එනකොට දේවල් ඇඩ් වෙලා තමයි අද පවතින මේ කාංකාරිය කියන කොටසට අපි ලඟු වෙලා තියෙන්නේ. හැබැයි ඒක මේක තමයි සම්ප්‍රදාය මේක වෙනස් කරන්න බෑ කියලා ඒක මරලා දාලා හිස කරමතින් අරන් යනවට වඩා ඒ සමකාලීන ප්‍රවේශයන් ඔස්සේ හරහා හැබැයි හැමෝටම නෙමෙයි මේ පිළිබඳ ප්‍රශස්ත අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයන්ට හැකියාවක් තියෙනවා මේ එකට දේවල් එකතු කරගෙන සජීවී කලාවක් බවට පරිවර්තනය කරන්න මම හිතන එක හොඳ ප්‍රගමනයක් වෙයි. ඔව් දීර්ඝ වශයෙන් අපිට කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මම ස්තුතිවන්ත වෙනවා ඔඩියන්ස් එකට මේ දැනුම විස්තරණය කිරීම පිළිබඳ. දැන් ඉරිෂ් අපේ නැටුම පිළිබඳව මුලින්ම පරිශන කළේ සහ මේ විශ්ලේෂණාත්මක තොරතුරු අනාවරණය කරේ යුරෝපීය මිෂනාරීන් එතකොට සිවිල් සේවකයින් ඔය වගේ අය. ඉතින් හින්දා යාළගේ මතවලට අපි එළඹිලා කියලා තේරෙන්නේ නැද්ද? එතකොට ශාන්ති කර්ම කියලා අපි හඳුනා ගන්නකොට මේ ඉතිහාස කතාවක් රඟ දැක්වීම ශාන්ති කර්මයක් වෙනවා. දැන් ඉතිහාසයේ අපි කියමු කොහොඹකාංකාරයේ පඬුවස් දේව රජතුමාට ඇතිවෙච්ච දිවි දෝෂයක් මේවා කරන්න කරපු දේ අද රඟව දක්වලා පෙන්නපුවාම මේක ශාන්ති කර්මයක් වෙනවා. ඉතින් ඒ හින්දා අපිට පරිශුභයන්ට තවත් හිතන්න අවස්ථාවක් ඒලා තියෙනවා. දැන් ඉරා එරම්බ පතක් රැගෙන සරා ඔහුගේ රුව අඳින්න කියලා මේ කතාවස්තුව ගොඩනැගෙන්නේ ඒ කන්ටෙම්පරරි එකක් තමයි. ඒ මොහොතේ. ඉතින් ඒක පස්කෝල්නේ වා කිව්වා වගේ එහෙම වෙනවා තමයි. නමුත් වාගේ පරිශ්‍රම දිගටම අරන් යන්න මේක අපිට සාකච්ඡා කරන්න දීර්ඝ වෙලාවක් නැති නිසා මම යෝජනා දෙකක් කියනවා. එකක් තමයි ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරද්දී මේ වගේ ගොඩාක් දේවල් ඉතාම සරල කරගන්න. මේ එතකොට පහසු ඉගහණය කරගන්න වාට ප්‍රසන්ට් කරන්නත් ලේසි. අය මේ ඍජුව කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒක ඍජුව කියලාම පාවිච්චි කරන්න. භාවිතා කියලා වචනයක් නෑ. භාවිත කියලා පාවිච්චි කරන්න. මම සුබපතනවා අලුත් මානයකට අලුත් මේ වෙනසකට ලෑස්ති වෙන ඔය තරුණ ඔයාලා පිළිබඳ ඒ වගේම ඔඩියන්ස් එකටත් මම ස්තුතිවන්ත වෙනවා මේ කාර්යය වෙනුවෙන් ඔසවා දෙමින් පිළිබඳ අපිට අවස්ථාව දී ඊට පස්සේ සාකච්ඡා කරන්න ඊළඟ මොහොතේම බොහොමත්ම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා.